මාස ගණනාවක් පුරාවට ඕගලන්ට මම නොමිලේ ඉංග්‍රීසි ඉගෙනනුවානේ. ඔන්න අද මම ආරාධනා කරා ඉංග්‍රීසි විතරක් නෙමේ අපේ දුවදරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය වෙන දේවල් කියලා දෙන්න කියලා අපේ දිනේෂ් චන්ද්‍රසේන ගුරුතුමාට. ඉතින් එතුමා දැන් කියලා දෙයි ඕගලන්ට ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු කපාගන්නේ නැතුව කොහොමද වැඩි ලකුණු ප්‍රමාණයකට යන්නේ කියන එක. අයිබෝවන් කොහොමද? ආදරණීය දෙමව්පියනි, ඒ වගේම දුල පුතාලත් සමහර විට තමන්ගේ අම්මගේ තාත්තගේ මුහුණු පොත හරහා දැන් සම්බන්ධ වෙනවා ඇති. දැන් ශිෂ්‍යත්ව විභාගය බොහොම ළඟම එනවා. ඉතින් ඒ නිසා ඔන්න අපි දැන් සූදානම් වෙලා ඉන්නේ ඔබට ශිෂ්‍යත්ව විභාගයට වඩා හොඳින් සූදානම් වීම සඳහා මඟ පෙන්වීමක් කරන්න. දැන් අපි ගොඩක් දුල පුතාලා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන ගමන් දෙමව්පියන් සමග, මිතුරු මිත්‍රයන් සමග, නෑදෑයන් සමග කියනවා තමන් ලකුණු කොපමණ ප්‍රමාණයක් ගන්නවද කියලා. දැන් මේ අපි විභාගයට පෙර සහ විභාගයේ ලියා අවසානයේදීත් ප්‍රතිඵල එනතුරු අපි ඉලක්ක කරගන්න ලකුණු ප්‍රමාණයක් තියෙනවා. මුලින්ම මම ලේසියෙන් ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙමු වැඩසටහනේ සාකච්ඡා කරන්න හිතන්නේ මෙන්න මේ ඉලක්ක කරන ලකුණු ප්‍රමාණය. අපි මුලින්ම කල්පනා කරලා බලමු දෙමව්පියනි, ඔබේ දරුවා මේ වසරේ ශිෂ්‍යත්ව විභාගෙ ලියනවා. එතකොට දරුවා කියනවා මම මෙච්චර ලකුණු ප්‍රමාණයක් ගන්නවා කියලා. ඔබත් තීරණය කරනවා මගේ පුතා, මගේ දුව මේ පමණ ලකුණු ප්‍රමාණයක් ගන්නවා කියලා. සමහරට අපි ඒක ආඩම්බරයෙන් අපේ හිතවතුන් සමග, නෑදෑයින් සමගත් කියනවා. අපේ පුතා නම් ලකුණු මෙච්චරක් ගනී කියලා. දැන් පසුගිය අවුරුදු වල ශිෂ්‍යත්වයේ ලියපු දරුවන් ගැන ඔබ හොඳින් දන්නවා. ඔබේ නෑදෑයන්ගේ දරුවන්, ඔබේ දරුවා ඉගෙන ගන්න පාසලේ දරුවන්, මීට පෙර ශිෂ්‍යත්ව විභාගයේ ලියපු දරුවන් ගැන අපි දන්නවා. දැන් ওই දරුවන් අතරේ සමහර දරුවෝ ඉන්නවා විභාගයට පෙර ඔවුන් කියනවා මම නම් ලකුණු 180ට වඩා ගන්නවා. දෙමව්පියනුත් කියනවා අපේ දුව නම් ලකුණු 180ට වඩා ගනි. දැන් ශිෂ්‍යත්ව විභාගයේ ලියලා ඇවිත් ඒ ගැන ඇහුවාම ඒත් කියනවා එහෙම. හොඳයි විභාගයේ ලේසි ලකුණු 180ට වඩා තියෙයි කියලා. මොකද ප්‍රතිඵල එනවා. ප්‍රතිඵල ආවහම අර ලකුණු 180ට වඩා ගන්නවා කියපු දරුවට සමහර විට ලකුණු 130ක් වගේ තමයි ලැබිලා තියෙන්නේ. ඔබට මේ අත්දැකීම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙර මෙපමණ ලකුණු ප්‍රමාණයක් ගන්නවා කියලා දරුවෝ දෙමව්පියනුත් කියන්නේ මොන පදනමෙන්ද? නිකන් කියන්නේ නෑනේ. අපි නිවසේදී ප්‍රශ්න පත්‍ර කරනවා. දරුවා 180ට වඩා ගන්නවා. පාසලේ කරන ප්‍රශ්න පත්‍රවලදීත් ලකුණු 180ට වඩා ගන්නවා. පන්තිවලට යනවා නම් මේ පන්තිවලදීත් ලකුණු 180ට වඩා ගන්නවා. දැන් ඒ කාරණාව මත තමයි අපි කියන්නේ, අපේ දරුවෝ කියන්නේ මම නම් ලකුණු 180ට වඩා ගන්නවා කියලා. නමුත් මේ ප්‍රතිඵල ආවහම එච්චර ලකුණු ගන්නවා කියලා කාගෙත් බලාපොරොත්තු දිනාගෙන හිටපු, කවුරුත් බලාපොරොත්තු තියාගෙන හිටපු මේ දරුවන්ගේ මේ ලකුණු වලට මොකද වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. දැන් එහෙමනම් පසුගිය වසරේ දරුවන්ට වුණ ඔය දේ අපේ දරුවට වෙන්න බැරිද? අපි ප්‍රාර්ථනා කරමු ඒ දරුවන්ට එහෙම වෙන්න එපා. ඔවුන් බලාපොරොත්තු වෙන, ඔවුන් ඉලක්ක කරන ලකුණු ගාන ඊට වඩා වැඩියෙන් ලැබේවා කියලා. නමුත් අපි ඇත්තට මුහුණ දෙන්න ඕන. අපි ලකුණු ගන්නවා කියලා හිතාගෙන ඉන්න ගානම නොලැබෙන්නේ ඇයි? ඒක අපි කවුරුත් සලකන්නේ නැති දෙයක්. අපි හිතන්න ඕනේ අන්න ඒ දේ. ශිෂ්‍යත්ව විභාගයේදී, පාසලේදී, පන්තියේදී සහ නිවසේදී ඔබේ දරුවා ගන්න ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු අඩු වෙන්නට පුළුවන්. ඒ අඩු වෙන්නේ ඇයි? ඒක තමයි අපි බලන්නට ඕන දේ. ඔබේ දරුවාට ඇති තරම් කරුණු තියෙනවා. පාසලේ ගුරුවරු ඉතා හොඳින් විෂය සීමාවටම ඒවා උගන්වලා තියෙනවා. නමුත් අපි හැමෝගෙම දරුවන්ගෙත් දෙමව්පියන්ගෙත් අවධානය යොමු විය යුතුම කාරණාව තමයි ශිෂ්‍යත්ව විභාගයේදී මේ ලකුණු කැපෙන හේතු මොනවද? ලකුණු කැපෙන හේතු කීපයක් තියෙනවා. පිළිතුරු නිවැරදිව තිබුණත් ලකුණු කැපෙන හේතු කීපයක් තියෙනවා. අපි යන්නේ හේතු සාකච්ඡා කරගත යුතුයි. ඒවස් නිවැරදි කරගන්නට ඕන. ඇත්තටම දරුවා පිළිතුරු සපයන තාක්ෂණික දෝෂ යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ තාක්ෂණික දෝෂ හඳුනා ගන්නට ඕන, නිවැරදි තාක්ෂණය හොයා ගන්නට ඕන, දැනගන්නට ඕන, ඒ නිවැරදි දේ පුරුදු කර ගන්නට ඕන.
අපි විභාගයට ඉතාම ආසන්නයෙන් ඉන්නේ. ඉතින් මේ ආසන්නයෙන් තියෙන මේ කෙටි කාල සීමාව තුළ අපි අපේ දරුවට මේ ලකුණු කැපෙන නිවැරදි තාක්ෂණය උගන්වන්නට ඕන. එක කාරණාවක් අපි අද කතා කරමු. ඒ තමයි පළමු ප්‍රශ්න පත්‍රය. පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් තියෙනවා. එක් ප්‍රශ්නයක සඳහා සපයන පිළිතුර නිවැරදි නම් ලකුණු 2මාරක් ලැබෙනවා. එතකොට ප්‍රශ්න 40ට ලකුණු 100ක් ලැබෙනවා. ප්‍රශ්න සියල්ලම නිවැරදි නම් ලකුණු 100ම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් එසේ වෙන්නේ නැහැ. ප්‍රශ්න සියල්ලම නිවැරදි වුණත් ඇතැම් විට එක ලකුණක්වත් නොලැබෙන්නට පුළුවන්. ඇයි? මේ ප්‍රශ්නයක් කියවලා පිළිතුරු සපයද්දී දරුවා තුලින් සිදුවිය හැකි වැරදි කිහිපයක් තියෙනවා. ඇත්තටම ශිෂ්‍යත්ව විභාගයෙන් පරීක්ෂා කර බලන ප්‍රධානතම කාරණාවක් තමයි ඔබේ දරුවා යම් කාර්යයක් කරද්දී කොපමණ දුරට පිරිසිදුව පිළිවෙලට ක්‍රමානුකූලව ඒ කාර්යය කරනවද? ඒ බලන්නට පුළුවන් මේ පළමු පත්‍රයට පිළිතුරු සපයන ආකාරය. දැන් ඔබේ දරුවාගේ පළමු පත්‍රයට පිළිතුරු සපයා තිබෙන ආකාරයෙන් මට කියන්නට පුළුවන් ඔබේ දරුවා කෑම කන විදිය, ඔබේ දරුවාගේ පොත් මේසේ තිබෙන විදිය, පාසල් ගිහිල්ලා ගෙදර ආවම ඇඳුම් මාරු කරලා ඒ පාසල් ඇඳුම් ටික තියෙන විදිය, ඒවා විසි කරනවද, ඒවා කොහොමද තියෙන්නේ, මෙන්න මේ විදිහට දරුවාගේ පිළිවෙල ක්‍රමානුකූල බව සහ පිරිසිදු බව ශිෂ්‍යත්ව විභාගයේදී ඉතා වැදගත් කොට සලකනවා. ඒ නිසා දරුවා ප්‍රශ්නය කියවලා කටුසටහන් කළ යුතු වෙනම කොළයක කටුසටහන් පිළිවෙලට කරලා ක්‍රමානුකූලව පිළිතුරට යටින් කෝදුව තියලා ඉතාම ක්‍රමානුකූලව පිළිතුරෙහි ප්‍රමාණයට ඉරක් අඳිනවද? එහෙම නැත්නම් දරුවා අඳින ඉර පිළිතුර කැපී යනසේ අඳිනවද? දරුවා අඳින ඉර පිළිතුරට වඩා එහා මෙහා දිග්ගැසිලා තියනවද? දරුවා ප්‍රශ්න පත්‍රය තුලම පිළිතුරු වලට අදාළ කටුසටහන් කරනවද? දරුවා අඳින ඉර කෝදුව භාවිත නොකර ඇදට අපිලිවලට පලිකුරුටු ලෙසට අඳිනවද? මෙන්න මේ කාරණා වලට පිළිතුර නිවැරදි වුණත් ලකුණු කැපෙනවා. අපි ඒ කරුණු ලේසියෙන් ශිෂ්‍යත්වයේ සමත් වෙමු ඊළඟ වැඩසටහනේදී කතා කරමු.